කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න මම අදත් වෙනදා වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආවා ඔයාලා හමු වෙන්න. යාළුවනේ අද මම යන්නේ තවත් එක්තරා සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි යාළුවනේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත්ව පිහිටලා තියෙන මාලිගාවිල නම් රජමහා විහාරය නැරඹීම සඳහායි. බුත්තල මොනරාගල මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ ගිය පසු මෙය හමු වෙන අතර මෙම විහාර සංකීර්ණය අක්කර 250ක පමණ භූමි ප්‍රමාණයක මෙම විහාර සංකීර්ණය ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙම මාලිගාවිල රජමහා විහාරයේ අතීතය පිළිබඳව මහා වංශයේ දෙවන කොටසෙහි 45 වන පරිච්ඡේදයේ 56 සහ 48 ගාථා තුලින් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මහා වංශයේ සඳහන් වන ඇති ආකාරයට මෙම විහාර සංකීර්ණය 7 වෙනි සියවසේදී විසු අග්බෝධි රජු විසින් මෙම ස්ථානයේ අන්ධ රෝගීන් සඳහා රෝහලක් ඉදිකර ඇති අතර වංශකථා අනුව මෙම විහාරය ආර්යකර විහාරය ලෙසද එක්තරා අවස්ථාවකදී දක්වා ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම ස්පටික උණුගල් වලින් නිම කරන ලද විශාලතම බුද්ධ ප්‍රතිමාව ලෙස මෙම ප්‍රතිමාව සැලකේ. මෙම ප්‍රතිමාව උස අඩි 37යි අඟල් 10කි. බුද්ධ ප්‍රතිමාව පාදමේ සිට අඩි 41යි අඟල් 10කි. ස්වරූපයෙන් අවුකල් ප්‍රතිමාවට සමාන මෙම බුද්ධ ප්‍රතිමාව අභය මුද්‍රාවෙන් යුක්ත වන අතර මෙම ප්‍රතිමාව ප්‍රදේශීය ගැමියන්ගේ ජනප්‍රවාදවලට අනුව නිදන් හොරුන් විසින් 1908 දී පමණ බිම දමා ඇත. පිළිමය හෙළීමෙන් අනතුරුව 1912 දී නැවත වතාවක් බෝරගසා එහි බඳෙහි නිදන් වස්තු ඇතැයි සොයා ඇත. මෙම ප්‍රතිමාව 1977 වර්ෂයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙම ප්‍රතිමාව එසවීමට උත්සාහ කළත් නැවත වතාවක් මෙය බිම වැටි කැඩී ගොස් ඇත. මෙම ප්‍රතිමාව පිහිටා ඇත්තේ විශාල ප්‍රතිමාගාරයක් තුලය. සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලේ පැත්තක දිග අඩි 100ක් පමණ වේ. පළල අඩි 14කි. ඒ අනුව ගෙඩිගේ සම්ප්‍රදායට ඉදිකරන විහාරයක් ලෙස පවත්වන්නට ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ මතය වී ඇත. ප්‍රතිමා මන්දිරයට පිවිසෙන දොරටුව අසල සඳකඩ පහන සුවිශේෂී ස්ථානයක් ගනී. මෙම ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම කිරිකරුණ මාධ්‍යයෙන් නිම කරන ලද අතර සම්පූර්ණයෙන් නිම කිරීමෙන් අනතුරුව මෙම ප්‍රතිමාව මෙම ස්ථානයේ මේ ආකාරයට ස්ථාපනය කර ඇත. තවද මෙම ස්ථානයේ දෙපස පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත විවිධ නටබුන් අපිට මේ ආකාරයෙන් දැක ගැනීමට හැකි වේ.
මහා වංශයට අනුව ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී රෝහණය පාලනය කළ අක්බෝ රජුගේ සොහොයුරකු වූ පළමුවන දප්පුල රජු විසින් මෙම දඹයගොඩ බෝසත් ප්‍රතිමාව ඉදිකොට ඇත. බෝධිසත්ව ප්‍රතිමාවෙන් අවලෝකීතේශ්වර බෝධිසත්වයන් නිරූපණය කර ඇත. මෙම බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 30ක් පමණ වේ. මෙම බුද්ධ ප්‍රතිමාව ශෛලමය පාදමක් තුල ඉදිකොට ඇත. මෙම ප්‍රතිමාව අසල දඹයගොඩ ටැම් ලිපියද අපහට දැක ගැනීමට හැක. මෙම බුද්ධ ප්‍රතිමාව ක්‍රිස්ටයිලන් නම් භාෂාවෙන් නිම කොට ඇත.